2022 තියෙනවා අපිට පොදු පරීක්ෂණය. මෙසේ උසස් පෙළ කරන 2025 හැම දරුවෙකුටම ඒක පුතේ පාස් වෙන එක අනිවාර්යයි. ඒකේ ලකුණු අනිවාර්යයෙන්ම ලකුණු 30ක් ගන්න ඕනේ. තේරුණා? ඒකේ ලකුණු 30ක් ගන්න ඕන. ඒ ලකුණු 30 නැතුනොත් අපිට කැම්පස් යන්න බෑ. හරි? ඒ නිසා ඒකේ පළවෙනි ප්‍රශ්න 15 වගේ භූගෝල විද්‍යාවට බර ප්‍රශ්න ටිකක් එන්නේ. තනිකරම භූගෝල විද්‍යාවෙන් එන්නේ. ඒ වගේම නිතරම නිවුස් බලන ජනමාධ්‍යයන් එක ඉන්න ළමයිට නම් මේ ප්‍රශ්න ටික ලොකු දෙයක් නෙමෙයි. තේරුණාද? ඒ නිසා මේ ප්‍රශ්න 60න් අනිවාර්යෙන් 15ක්වත් හරියට හරියන්න ඕන. නැත්නම් කැම්පස් යන එක බෑ. නීතියම ලඟුනේ. ඒක නිසා ඔයාලට සහනයක් වශයෙන් උදව්වක් වශයෙන් මම මෑත කාලේ ජනප්‍රිය වෙච්ච පේපර් එකට එයි කියලා හිතෙන පොදු පරීක්ෂණ පේපර් එකට එයි කියලා හිතෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තේරුණාද? රයිට්. පුතේ මම ඒකේ තෝරගත්තා පළවෙනි ප්‍රශ්නේ. හරි? මම ඒකේ තෝරගත්තා පළවෙනි ප්‍රශ්නේ. හරිද? පුතේ මෑත කාලේ හරි ජනප්‍රිය වුණා ශ්‍රී ලංකාවේ ලෝකෙත්. හරිද? පිළිකාවට බෙහෙතක්. හරිද? ඒ පිළිකාවට එරෙහි එන්නතක් හොයාගත්තා රටකින්. ඒ රට තමයි රුසියාව. හරි එන්න පුළුවන් පුතේ මේ සිතේ ප්‍රශ්න වලට පිළිකාවට එරෙහි එන්නතක් සාර්ථක එන්නතක් අනුත් හොයාගත්තා රුසියාවෙන්. ඒ රට තමයි රුසියාව. හොඳ? වැදගත්. ඒ වගේම එම එන්නත හොයාගත්ත විද්‍යාඥවරයෙක් හිටියා. එයා ડોක්ටර් කෙනෙක්. එයාගේ නම තමයි ඇලෙක්සැන්ඩ්‍රියා. හරි? ඇලෙක්සැන්ඩ්‍රියා ටොයිස්කේ. හරිද? ඇලෙක්සැන්ඩ්‍රියා ටොයිස්කියා. හරිද? තමයි එයාගේ නම. ඇලෙක්සැන්ඩ්‍රියා ටොයිස්කියා. එයාගේ නම රුසියන් විද්‍යාඥවරයෙක්. හරිද? කොහොමද එයා නොබෙල් සාමතාවයට පඬිදේශ වෙච්ච වෙයි කියලා විද්‍යාඥයෝ මෑත කාලේ කිව්වා. තේරුණේක වඩා සාර්ථක එන්නතක්. පුතේ දෙවෙනි එක මම කිව්වා. හරිද? වර්තමාන වාර්තාවට අනුව වායු දූෂණයේ අධිකම රට මේ 2025 දත් අනුව. හරි? 2025 දත් අනුව ලෝකේ වායු දූෂණයේ අධිකම රට අනිවාර්යයෙන්ම ඉන්නේ බංග්ලාදේශය. තේරුණාද? මීට පෙර තිබුණේ ඉන්දියාවයි චීනයයි. තේරුණාද? එතනින් වැඩිම රටක් වුණා චීනේ. චීනේ බීජිං සහ ටියන්ජින් නගර. මම පන්ති දරුවන්ට උගන්වලා ඇති බීජිං සහ ටියන්ජින් නගර. නමුත් දැන් හරිද? ලෝකේ වායු දූෂණයේ අධිකම රට බංග්ලාදේශය එන්න පුළුවන්. පුතේ තුන්වෙනි ප්‍රශ්නේ මම ඔයාලට තෝරගත්තා ඉන්දියාව සමග යුද ගැටුමක් ඇති කරගත්ත. ඉන්දියාව සමග මෑත කාලේ නම් මතභේදයක් ඇති කරගත්ත රට ආසියාතික රට. අනිවාර්යයෙන්ම ඒක තමයි කවුද? පාකිස්තානය. අසල්වැසි පාකිස්තානයේ හින්දු අර්බුදයට කාශ්මීර අර්බුදයට යාලා නිතරම රණ්ඩු වෙනවා. රයිට් මෑත කාලේ නම් තේ උසුම තියෙනවා. ඒක පටන් ගත්තා මාස 4කට කලින්. හරිද? පාකිස්තානෙත් එක්ක. ඒක නිම වුණා. ලොකු යුද්ධ දක්වා ගියේ නැහැ. හරි? ඊළඟට මම හතරවෙනි ප්‍රශ්නට තෝරගත්තා මෑත කාලේ මිනිස් විරෝධතා හේතුවෙන් මෑත කාලේ මිනිස් විරෝධතා හේතුවෙන් පළවා හැරි අනුමත ජනාධිපති සිරගත කළ මැදපෙළදිග රට නේ මෑත කාලේම මැදපෙළදිග රටක ජනාධිපතිනේ රජයේ රටේ නෙරපුවා මිනිසුන්ගේ විරෝධතා හන්දා ඒ රට තමයි කොහොමද රුසියා මේ සිරියාව තේරුණාද සිරියාවේ ජනාධිපති රටින් නෙරපුයි ජනතාවමයි ඒ නෙරපුයි ඒගේ දුෂ්ණ ක්‍රියා හන්දා රයිට් එයා රටින් ඉබෙව්වා ඒ රට තමයි සිරියාව ඊළඟට පස්සේ අනුතේ රටේ ජනාධිපතිගේ නම තමයි බෂර් අල් අසාද්. හරි ඒ ජනාධිපතිගේ නම තමයි බෂර් අල් අසාද්. එයා ගොඩාක් දූෂණ චෝදනා ලක් වෙලා රටින් ඉඳපුවා. එයා අහන්න පුළුවන් සමහර විට. ඒ වගේම 2025 ආසියානු කුසලාන දිනාගත් රට 2025 ආසියානු කුසලාන තිබුණා මැදපෙරදිග රටක. හරිද? මේ මැදපෙරදිග රටේ මැච් එක දින්නේ අනිවාර්යයෙන්ම කවුද? ඉන්දියාව. ඒ ඉන්දියාව දින්නේ අසල්වැසි පාකිස්තානත් එක්ක තිබිලා එනන් තරකාරුණියාගේ පාකිස්තානයත් එක්ක තරඟ තිබුණේ. තේරුණාද? ඒක දින්නේ පාකිස්තාන ඉන්දියාව. ඊළඟ booking.web අඩවිය booking.web අඩවිය නම් කළ පරිදි 2025 වසරේ ලොව විශාලතම ඉහළම ආගන්තුක සත්කාරය සහිත නගරය වුණේ. තේරුණාද? booking.web අඩවිය දක්වන ආකාරයට 2025 වසරේ ලොව හොඳම ආගන්තුක සත්කාරය හිමි නගරය වුණේ ලංකාවේ සීගිරිය නගරය. තේරුණාද? හොඳම ආගන්තුක සත්කාරය හිමි නගරය වුණේ ලංකාවේ සීගිරිය. නේ ඒ වගේම එයාලා නම් කරලා ලෝකයේ හොඳම සංචාරක රට විදිහට ලංකාව. ඒ වගේම හෙන්ලි හරිද? හෙන්ලි විදේශගමන් බලපත්‍ර දර්ශකයට අනුව හෙන්ලි ඒකේ නම හෙන්ලි විදේශගමන් බලපත්‍ර දර්ශකයට අනුව අනුමත ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයේ දකුණු ආසියාවේ හොඳම නැත්නම් ප්‍රධානම පාස්පෝර්ට් එක බලපත් උනා. දකුණු ආසියාවේ සිව්වන එක. ඊට කලින් ගණන් ගත්තේ නැහැ ලංකාව. දැන් ටික ලංකාවේ වීසා එක අනුමත දෙන වීසා එකේ කාල ප්‍රමාණය අඩු කරලා තියෙනවා. තේරුණාද? දැන් විදේශිකයෝ දෙන වීසා ප්‍රමාණය දැන් ලංකාවේ ඉස්සර දින 100ක් වුණත් පෙරට ඉන්න පුළුවන්. නමුත් දැන් බෑ. දැන් දින 30කට තමයි 31 දෙන්නේ. විසිට් වීසා ලංකාවේ. තේරුණාද? රයිට්. ඒක අඩු කරන්න එකට බලාපොරොත්තු වෙන වීසා එක තව ටිකක් ග්‍රේඩ් කරගන්න. තේරුණාද? දැන් චීන වගේ රටක දෙන්නේ දවස් 15 වෙන වීසා එක. හරිද? ඊළඟට කියනවා ඇන්ටාර්ටිකාවේ උසම කන්ද වන ඇන්ටාර්ටිකා මහද්වීපයේ උසම කන්ද වන වීස් කන්ද සාර්ථක තරණය කළ එකම ශ්‍රී ලාංකිකයා ලෝක කට්ටිය ගොඩක් ගිහින් තිනවා ඒක තරණය කරපු එකම ශ්‍රී ලාංකිකයා තමයි
යොහාන් පීරිස්. ඒක ලංකාවේ නිවුස් වල ලොකෝට ඇඩ් වුණා. ඒක එන්න පුළුවන් පුතේ. යොහාන් පීරිස් කියන ගවේෂකයා ඇන්ටාර්ටිකාවට ගිහිල්ලා ඇන්ටාර්ටිකාවේ උසම කන්ද වන වින්ස් කන්ද තරණය කළා කියලා ඒක ලොකෝට සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත වුණා. ඔබට මතකද නැහැ පහුගිය දවස් ටිකේ. ඊළඟට මෑතකදී අබ්‍රෝපා මැරිච්ච මෑතකදී අභාව ප්‍රාප්ත වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිද ඔතේ මෑතකදී අපහත් වූ කලත් ලංකාවේ ධනවතුන් අතර පළමු ස්ථානයේ හිටපු ලංකාවේ හොඳම ධනවතුන් අතර টොප් ලෙවල් එකේ අංකයකට හිටියා. එයා තමයි කවුද? හැරි ජයවර්ධන. තේරුණාද? හැරි ජයවර්ධන හොඳ නාමයක් ලංකාවේ. කර්මාන්ත ගොඩක හිමිකරුවේ වාහන නිෂ්පාදනකාරක ලංකාවේ අරතුණු පෞද්ගලිකව. එයා තමයි හැරි ජයවර්ධන. එයා ලංකාවේ හොඳ කෝටිපතියෙක් කියලා හිටියා. ලංකාවේ අංකයක. දැන් නම් ලංකාවේ අංකයකට ඉන්නේ LOLC සමාගමේ හිමිකරු. එයාගේ නම නම් මට මතක නැහැ. LOLC සමාගමේ හිමිකරු. දෙකට තමයි ඉන්නේ කවුද? DP නැත්තම් කවුද? හරිද? ලංකාවේ පළවෙනි හිතුවේ මෙයානේ. ඊළඟට ශ්‍රී ලංකාව මෙවර සමරුව කීවෙනි නිදහස් උත්සවයේදී කියලා අහන්න පුළුවන්. ශ්‍රී ලංකාව සමරුවේ මෙසරේ 77 වන නිදහස් දින සමරුව. හරි චාම් විදියට ලංකාවේ තිබුණ එක 77 වන නිදහස් දින සමරුව. ඊළඟට කියන්න පුළුවන් 45 වන ලෝක විවාහක රුරජන තරගාවලියේ අනුශූරතාව දින ගත්තේ. 45 වන ලෝක විවාහක රුරජන තරගයේ ලංකාව ප්‍රමුඛනේ අනුශූරතාවය. පොඩ්ඩේ මිස්මේ. එයාගේ නම තමයි ඉෂානි අමන්දා. නේ ඉෂාදි අමන්දා. ඉෂාදි අමන්දා තමයි ලංකාව හොඳ තරකට ගෙනාවා. එයාගේ නම තමයි ඉෂාදි අමන්දා තමයි ලංකාවේ විවාහක රුරජන උනේ. ඒ වගේම ලෝකෙන් එයා දෙවෙනි වුණා. හරිද? පරාජය වුණා. දෙවෙනි වුණා. ඊළඟට ඇල්ල ඔබ්සර්වේ කෝච්චියක් මේ කෝච්චිය ඇල්ල පැත්ත බලන්න තියෙන හොඳ කෝච්චියක් ඇල්ල ඔබ්සර්වේ කියලා නම් කරන එක. නව දුම්රිය මාර්ගයේ ගමන් මාර්ගයේ ආරම්භ කළේ කුමන දුම්රිය ස්ථාන දෙක අතර දහනවා. ඒක තමයි පුතේ නානුවේ හා ඇල්ල අතර. නානුවේ හා ඇල්ල කියන දුම්රිය ගමනාන්ත දෙක අතර තමයි ඇල්ල ඔබ්සර්වේ කියන කෝච්චිය යන්නේ. අහන්න පුළුවන් සංචාර කර්මාන්තේ ගොඩක් ප්‍රමෝට් වෙච්ච හන්දා. සංචාර කර්මාන්තේට බර ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. හරිද? මොකද ලංකාව මිශ්‍රයේ ලෝකේ ලංකාව වැඩිම සංචාරකින් වාර්තා වෙච්ච වර්ෂය වුණා මේ වසර. ඒ නිසා පැත්තෙන් එන්න පුළුවන්. ඊළඟට ලෝක රාජ්‍ය සමුළුව සමුනේ ලෝක රාජ්‍ය නායක සමුළුව මෙසරේ පැවතුණා. ඒකමයි එක්සත් අරබ් එමිරාජ්‍ය තුල ලෝක රාජ්‍ය නායක සමුළුව මෙසරේ පැවතුණා. තේරුණාද? ඒවත් එන්න පුළුවන්. ඊළඟට පුතේ 16 වෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගත්තා. 16 වෙනි ප්‍රශ්නේ විදිහට මම තෝරගත්තා ශ්‍රී ලංකාවේ නව භූමි ප්‍රමාණය. ලංකාවේ භූමි ප්‍රමාණය වැඩි වුණා. මොකද පෝර්ට් සිටි ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරායත් එකේ පැත්තේ අන්න නව ඉදිකිරීම කරපු නිසා හරි නිසා ශ්‍රී ලංකාවේ නව භූමි ප්‍රමාණය 2025 දත් අනුව රයිට් 67240යි. කලින් තිබුණේ 65210යි. දැන් තියෙන්නේ 67240 දක්වා එක වැඩි වුණා වර්ග කිලෝමීටර් කිහිපයක් ගොඩකින්. තේරුණාද? දැන් විශාලව තියෙනවා. නරේන්ද්‍ර මෝදි අපි දැක්කා මේ මාස 5කට විතර කලින් ලංකාවට ආවා නරේන්ද්‍ර මෝදි ඉන්දියා ජනාධිපති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කළ උෂ්ණත්වය හා තෙතමනේ පාලිත කුෂි ගබඩා සංකීර්ණයක් පිහිටෙව්වා ලංකාවේ නොනිදර නගරයේ සලකන දඹුල්ලේ. තේරුණාද? එහෙනම් උෂ්ණත්වය පාලනය කරන ආහාර ගබඩා කරන ඒකකයක් ආරම්භ කරා දඹුල්ලේ. ඒක විවෘත කරලා යාගේ තිම්මයි ඒ වහන්න පුළුවන්. ඊළඟට ශ්‍රී ලංකාවේ ආර්ථික වෘද්ධියෙන් පසුව වාහනයන්ට අවසර ලබා දුන්නේ නේ. අපේ ලංකාවට අවුරුදු 5ක්ම වාහන ගෙන්නුවේ නේ. 2019 මැද මාසෙ ඉඳලා අන්න වාහන ගෙනාවේ නැහැ. හැබැයි 2024 දෙසැම්බර් මාසයේ නේ නව ආණ්ඩුව බලයටපත් වීම සමග වාහන අනරයට අවසර ලබා දුන්නා. අද අවුරුදු 4කට 5කට විතර පස්සේ අවුරුදු 5කට ආසන්න කාලයක් වාහන ගෙන්නුවේ නැහැ ලංකාවට. ඊළඟට ඉන්දියා අගමැතිතුමා අර සැරේම ලංකාවට ආව ඊට මාස 5කට කලින් ලංකාවට ආවට පස්සේදී අනුතේ එයා මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරා. මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් එකකින් තමයි ඒක කරේ. ගියේ නැහැ දෙට. මාර්ගගත ක්‍රමයට ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඒක තමයි සාම්පූර් බලාගාරය. තේරුණාද? සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය එක හරි ෂෝක් එක දීත්ව ඉන්ධන නැත්නම් අර අපි කියන්නේ දැවිතෙල් දහනය කරන එකක්. සාම්පූර් සූර් බලාගාරය. සාම්පූර් සූර් බලාගාරය හරිද? ඒක කොටසක් එහෙම යන්නේ කොටස සෝර ශක්තිය යන්නේ. ඊළඟට 2024 ජනහා නිවාස සංගණනයක් කරා. 2024 ජනහා නිවාස සංගණනය කරා. මේ ජනහා නිවාස සංගණන වාර්තාව අනුව ලංකාවේ ප්‍රධානම ජනසංඛ්‍යාව අධිකම දිස්ත්‍රික්ක 5. ලංකාවේ ප්‍රධානම ජනසංඛ්‍යාව අධිකම දිස්ත්‍රික්ක 5. 24 දත්ත මේ ළඟදී පිට වුණා පුතේ. එන්න පුළුවන් මේ ප්‍රශ්න. නිසා ලංකාවේ වැඩිම ජනසංඛ්‍යාව කියන දැන් කොළඹදී මතක තියාගන්න ලංකාවේ වැඩිම ජනසංඛ්‍යාව කියන නගර තමයි ගම්පහ. තේරුණාද? වැඩිම ජනසංඛ්‍යාව පිටි ගම්පහ. එකට ගම්පහ, දෙකට කොළඹ. හරිද? තුනට උනේ කොහෙද? කෑගල් මේ කුරුණෑගල. ඊළඟට කළුතර සහ මහනුවර නගරපත් වුණා. තේරුණාද? ඊළඟට පුතේ